everyone, good morning. ඉතින් අද ටිකක් පරක්කු වෙලා නැගිට දවසක්. මම නැගිටිද්දි වෙලාව 7යි. මොකද මං 6 මාටි නම් එලාම් තිබ්බට නැගිටින්න හිතුනේ නැහැ. ටිකක් සීතලත් වැඩි මේ දවස්වල වහිනවනේ. ඉතින් මං හිතන්නේ අදත් වහි. හැබැයි කොහොම වුණත් දැන් ඉතින් මං නැගිටලා මගේ වැඩ ටික පටන් ගන්න ඕනි. මම එළියට ගිහිල්ලා බලද්දි පායලා තිබුණට හවස් වෙද්දි වහින පාටක් තමයි තිබුණේ. ඒත් ඉතින් මම කරන්න හිතාගෙන ඉන්න වැඩ ටිකක් අද දවසේ තියෙනවා. ඒ ටික කොහොම හරි අද ඉවර කරන්න ඕනි. ඒ හින්දා වහින්න කලින් ඊය වැඩ ටික කරන්න යමු. මුලින්ම මගේ කාමරය අස් කරන්න ඕනි. ඉතින් අපි මුලින්ම කාමරය අස් කරලා යමු. ඉතින් මං හැමදාම උදේට නැගිට ගමන් කාමරයෙන් එළියට ගිහිල්ලා ආස දිහා චුට්ටක් වෙලා බලන් ඉඳලා තමයි ආයේ කාමරයට ඇවිල්ලා මගේ අස් කරන වැඩ ටික මම පටන් ගන්නෙ. එතකොට තමයි ඉතින් නිදිමත ගතිය චුට්ටක් යනකන් ඉඳලා පොඩ්ඩක් නිදාසේ ආස දිහා බලාගෙන ඉඳලා මං කාමරයට ඇවිල්ලා මගේ වැඩ ටික පටන් ගන්නෙ. මුලින්ම ඉතින් මං කාමරයට ඇවිල්ලා මං නිදාගත්ත ඇඳ චුට්ටක් අස් කරලා ඊට පස්සේ ඉතින් කාමරේ ටිකක් හැඩි වෙලා තියෙනවා නම් ඒ ටික හදලා අස් කරලා ඉවර වෙලා තමයි මං ඊටු වැඩ ටික පටන් ගන්නෙ. මේ දවස්වල වහින හින්දා මාරම හුලඟක් තියෙනවා. බලන්නකො තව වැඩි වෙලාවක් යන කලින් නම් අනිවාර්යෙන් වහි. මොකද ආසත් ටිකක් කළු පාට වෙලා වැඩි දැන්නා. ඉතින් චුට්ටක් වෙලා එළියට ඉඳලා එද්දී මෙන්න මෙයාත් ඇවිල්ලා කාමරේටම. එයා ඉතින් උදේ පාන්දරම එනවා කාමරේ මං නැගිටලාද කියලා බලන්න. කාමරේ රැස් කරාට පස්සේ මෙන්න මේ විදියට තමයි තිබුණේ. මං දැන් ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්න. ඉතින් මං දැන් වොෂ් එකක් දාලා ඇවිල්ලා පල්ලෙහාට ආවම තේ හදලා තිබ්බ බොන්න. ඊට පස්සේ මං දැන් මෙයාවේ මගේ චූටි යාළුවා දෙන්නා බලන්න. ඒ දෙන්නට ඉතින් අපි සද්දේච්ච ගමන් බුරු ඉන්නා. ඉතින් අපි එනාලි කී බලපත්. වත්තතුරට ගියාට පස්සේ මේ පේනානේ. එයාට ඉතින් මගේ අත අපනවා ආරෙන්න වෙන වැඩක් නැහැ. මම දැන් උදේට කාලා 10ට ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ක්ලාස් එකටත් ගිහිල්ලා එන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්න. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.